ඔයත් බුද්ධිමත් පුද්ගලයෙක්ද? නැත්නම් ඔයත් කැමතිද බුද්ධිමත් පුද්ගලයෙකු වෙන්න? ඔන්න එහෙනම් අපි අරගෙන ආවා බුද්ධිමත් පුද්ගලයෙකුගේ පුරුදු 10ක්. බලන්නකෝ ඔයාගෙත් මේ පුරුදු තියෙනවද කියලා. එහෙමනම් ඔයත් බුද්ධිමත් පුද්ගලයෙක් තමයි. බුද්ධිමත් අය තමන්ගේ දුර්වලතා ඉක්මනට තේරුම් ගන්නවා. මෙහෙම හිතන්න. බුද්ධිමත් පුද්ගලයෙකුට කේන්ති යනවා. සමහර විට විශාල පිරිසක් ඉන්න තැනක නැත්නම් කණ්ඩායමක් එක්ක වැඩ කරද්දි වෙන්න පුළුවන්. එතකොට බුද්ධිමත් කෙනෙක් එකපාර ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒගොල්ලෝ ටක් ගාලා තේරුම් ගන්නවා මම කේන්තියෙන් ඉන්නේ. ඇයි මට කේන්ති ගියේ කියලා. ඇයි මට දුකක් දැනුනේ. බුද්ධිමත් අය තමන්ගේ දුර්වලතා ගැන තමන්ම තේරුම් ගන්නවා. බුද්ධිමත් අය තමන්ගේ හැඟීම් කළමනාකරණය කරගන්නවා. දැන් බලන්න මේ කියන්නේ හැඟීම් පාලනය කරන එක හරි යටපත් කරන එක හරි නෙවෙයි. බුද්ධිමත් අය තමන්ගේ හැඟීම් කළමනාකරණය කරගන්නවා. ඒ කියන්නේ තමන්ට දැනෙන දේවල් අනිත් අයට ගැටලුවක් නොවෙන්න පවත්වා ගන්න එක. අපි කලින් උදාහරණෙම ගමු. රැස්වීමකදී හරි කණ්ඩායම් වැඩකදී හරි බුද්ධිමත් කෙනෙකුට තරහ යනවා. හැබැයි මේ වෙලාවේදී බුද්ධිමත් කෙනා තරහින් කතා කරන්නේ නැහැ. එයා තමන්ට තරහ ගිය බව තේරුම් අරගෙන කතා කරන්න පොඩි ටයිම් එකක් ගන්නවා. එක්කෝ නිහඬව ඉන්නවා. නැත්තම් පොඩි වෙලාවකට එතනින් ඉවත් වෙලා ඉන්නවා. මොකද බුද්ධිමත් අය දන්නවා වලාකුලක් වුණත් විසිරීලා යන්න පොඩි වෙලාවක් ඕනේ කියලා. මේ නිසා බුද්ධිමත් අයට අනිත් අයත් එක්ක සමගතා පවත්වා ගන්න හරිම පහසුයි. ඒගොල්ලෝ පිස්සුවෙන් වගේ කෑ ගහන්නේ නැහැ. බුද්ධිමත් අය අනිත් අයව තේරුම් ගන්න දක්ෂයි. ඔන්න බුද්ධිමත් කෙනෙක් හැම වෙලාවෙම අනිත් අයගේ හැඟීම් තේරුම් අරගෙන ඒ කෙනාගේ පැත්තනොත් බලන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ තව කෙනෙක් කරන ඕන දෙයකට කැමති වෙනවා කියන එක නම් නෙවෙයි. අනිත් අයගේ හැඟීම් පිළිගන්න එක. ඒ කියන්නේ තව කෙනෙකුට සවන් දෙනවා. තව කෙනෙක් හැඟීම් බරව ඉන්නවා නම් එයාට ටිකක් ඉඩ දෙනවා. තව කෙනෙකුට අනුකම්පා කරනවා වගේ එකක්. මෙන්න මේ නිසා තමයි බුද්ධිමත් අයට නිතරම නායකත්වයේ වගේ තැනකට යන්න පුළුවන්. මොකද අනිත් අය එක්ක සමගතා වැඩි කරගන්න මේක ලොකු හේතුවක්. බලන්නකෝ ඔයත් මේ වගේද කියලා. බුද්ධිමත් අයට හොඳ සමාජ කුසලතා තියෙනවා. මේ කියන්නේ බුද්ධිමත් කෙනෙක් පැහැදිලිවම සංනිවේදනය කරනවා. තව කෙනෙකුට දෙයක් කියද්දී ඊටාම පැහැදිලිව කියනවා. බාගෙට නෙමෙයි. ඒ වගේම තව කෙනෙක් කියන දෙයකට හොඳට ඇහුම්කන් දෙනවා. අනිත් අයගේ හැඟීම් වලට ගැළපෙන විදිහට උත්තර දෙනවා. ඒ කියන්නේ කවුරු හරි දුකෙන් ඉද්දි ඒක විහිළුවට ගන්නෙ නැහැ. කවුරු හරි කේන්තියෙන් ඉද්දි ඒ කෙනාව තවත් කේන්ති ගස්සන්නෙත් නැහැ. මේ නිසා බුද්ධිමත් කෙනෙක් ගැටුම් විසඳන්න හරිම දක්ෂයි. අනිත් අයගේ ඉඟි හොඳින් තේරුම් ගන්න මෙයාට පුළුවන්. මෙන්න මේ කරුණ නිසා අනිත් අය එක්ක ඊටාම සාමකාමීව සම්බන්ධතා පවත්වන්න මේ බුද්ධිමත් අයට පුළුවන්. බුද්ධිමත් අය අනිත් අයට සවන් දෙනවා. බුද්ධිමත් කෙනෙක් තව කෙනෙකුට සවන් දෙන්නේ උත්තර දෙන්නම නෙවෙයි. ඒ කෙනාව තේරුම් ගන්නත් එක්ක ඒගොල්ලෝ ඇත්තටම තමයි සවන් දෙන්නේ. හිතන්න ඔයා මොකක් හරි කරදරයක වැටිලා නම් ඔයාගේ යාළුවා බුද්ධිමත් කෙනෙක් නම් එයා තමන්ගේ සම්පූර්ණ අවධානය ඔයාට දෙනවා. ඔයා කියන දේ හොඳින් අහගෙන ඔයාව තේරුම් ගන්නවා. අපි කියන්නේ සීරියස් වෙනවා කියලා. අන්න ඒක. ඔයා ලොකු දුකකින් හරි කේන්තියකින් හරි ඉන්නවා නම් බුද්ධිමත් කෙනෙක් නෑ නෑ එහෙම නෙවෙයි වගේ කියලා ඉක්මන් නිගමන දෙන්න යන්නේ නෑ. ඊටාම කල්පනාවෙන් ඔයාව තේරුම් අරගෙන උත්තරයක් හොයන්න බුද්ධිමත් කෙනා දක්ෂයි. බුද්ධිමත් අය විවේචන වලට හොඳින් මුහුණ දෙනවා. බුද්ධිමත් කෙනෙක් කවදාවත් විවේචන වලින් සැලෙන්නේ නැහැ. ඒ වගේම ඒ විවේචන වලට ඇත්තක් තියෙනවා නම් ඒක තේරුම් අරගෙන තමන්ගේ වැරද්ද හදාගන්න බුද්ධිමත් අය දෙපාරක් හිතන්නේ නැහැ. ඒ වගේ ඇත්ත විවේචන එල්ල වුණාම බුද්ධිමත් කෙනෙක් කවදාවත් ඒ විවේචන කරපු කෙනා එක්ක තරහ වෙන්නෙත් නැහැ. අවශ්‍ය නම් ප්‍රශ්න අහලා ඒ ගැන තේරුම් අරන් තමන්ගේ දියුණුවට ඒ විවේචන යොදා ගන්න බුද්ධිමත් අය හරිම දක්ෂයි. සමවයසයගෙන්, මිතුරන්ගෙන්, නායකයන්ගෙන් වගේ ඕනම කෙනෙකුගේ විවේචන විමසෙල්ලෙන් පිළිගන්න හැටි මේ අය දන්නවා. ඉතින් ඔයත් එහෙම කෙනෙක් නම් ඔයත් රැටෙන්නේ බුද්ධිමත් අයගේ කණ්ඩායමට. බුද්ධිමත් අය හරියටම සීමාව දන්නවා. බුද්ධිමත් අය දන්නවා හරියටම ඔව් කියන්න ඕන වෙලාවත් නෑ කියන්න ඕන වෙලාවත්. බුද්ධිමත් අය හැම වෙලාවෙම සාමයට කැමතියි. ඒ නිසා ඒගොල්ලෝ තමන්ගේ කාලයයි ශක්තියයි රණ්ඩු වෙනුවෙන් යොදාගන්නේ නැහැ. ඉතින් කවුරු හරි දිගටම බුද්ධිමත් කෙනෙකුගේ වැඩට බාධා කරනවා නම් ආචාරශීලීව හැබැයි ස්ථිරවම කියනවා එපා කියලා. බුද්ධිමත් අයගේ වචන හරි ස්ථිරයි. එතන ජෝක් එකක් නැහැ. ඊටාම තදින් කියනවා. ඒත් බුද්ධිමත් කෙනෙක් සාමාන්‍යයෙන් කෑ ගහලා බැනලා එපා කියන්නේ නැහැ. මොකද ඒ අය සාමයට කැමති නිසා. බුද්ධිමත් අය නැති දේ වෙනුවට තියෙන දේ ගැන හිතනවා. බුද්ධිමත් අය තමන්ට අහිමි වුණ දේවල් ගැන හිත දුක් වෙන්නේ නැහැ. තමන්ට ලබා ගන්න බැරි දේවල් ගැන දුක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔවුන් කවුරුන් හෝ උදව්වක් කළාම ස්තුතිවන්ත වෙනවා. ජීවත් වෙන්න අමාරු අවස්ථාවක වුණා තමන්ට ලැබෙන පොඩි දෙයකට හරි ඔවුන් අනිත් අයට ස්තුති කරනවා.
තමන්ට ලැබෙන පොඩි දෙයකින් වුණත් සතුටු වෙනවා. මේ පුරුද්ද නිසා බුද්ධිමත් අයට ස්ට්‍රෙස් අඩු කරගන්න වගේම ශක්තිමත්ව ඉන්න පුළුවන් වෙලා තියෙනවා. මේක බුද්ධිමත් අය ආශ්‍රය කරන අයටත් සතුටින් ඉන්න හේතුවක් වෙනවා. බලන්න ඔයාලඟත් මේ ගුණාංගය තියෙනවද කියලා. බුද්ධිමත් අයට ප්‍රශ්න තියෙද්දිත් සංසුන්ව ඉන්න පුළුවන්. බුද්ධිමත් කෙනෙක් කවදාවත් ආතතියට තමන්ව පාලනය කරන්න දෙන්නේ නැහැ. ලොකු පීඩනයක් ආවත් සංසුන්ව ඉන්නවා. කේන්ති ගිය වෙලාවක වුණත් හදිසි අවස්ථාවක වුණත් ප්‍රතික්‍රියා කරන්න කලින් කල්පනා කරලා බලනවා. අනවශ්‍ය විදිහට කලබල වෙන්නේ නැහැ. බය වෙන්නෙත් නැහැ. හොඳ පැහැදිලි මනසකින් ඉන්න බුද්ධිමත් අයට පුළුවන්. මේ නිසා කලබල අවස්ථා සංසුන් කරගන්න ඒක හේතුවක් වෙනවා. හිතන්න කාට හරි හදිසි අසනීපයක් වුණොත් බුද්ධිමත් කෙනෙක් කෑ ගහලා අඬලා එක දෙක කරන්නේ නැහැ. කරන්න ඕන දේ හිතලා අසනීප කෙනාව රෝහලට ගෙනියන්න හරි ප්‍රථමාධාර දෙන්න හරි වැඩ කරනවා. ආවේගයට වඩා බුද්ධිමත් අය තෝරගන්නේ ඉවසීම. බුද්ධිමත් අය නොගැලපෙන අයව ආශ්‍රය කරන්නේ නැහැ. බුද්ධිමත් අය බාල සම්බන්ධතාවලට වඩා සැබෑ ශක්තිමත් සම්බන්ධතා තමයි හොයන්නේ. ඒ කියන්නේ පවුලේ අය වගේම මිතුරන් එක්කත් විශ්වාසය අවංක බව වගේම ගෞරවය ගොඩනගා ගන්න බුද්ධිමත් අය කැමතියි. බුද්ධිමත් අය හැම වෙලාවෙම විශ්වාසවන්ත අය ආශ්‍රය කරනවා වගේම ඒගොල්ලෝ එක්ක තමන්ගේ හැඟීම් බෙදා ගන්නවා. අනිත් අයට ඇත්තටම සහයෝගය දෙනවා. තමන් ආශ්‍රය කරන කෙනා තමන්ට ගැලපෙන්නේ නැත්නම් ඔවුන්ගෙන් අයින් වෙන්නත් බුද්ධිමත් පුද්ගලයන්ට පුළුවන්. මොකද බුද්ධිමත් අය තව කෙනෙක්ව බොරුවට ආශ්‍රය කරන්නේ නැහැ. ඉතින් අපි මේ කතා කළේ බුද්ධිමත් අයගේ පුරුදු ගැන. බුද්ධිමත් අය හැසිරෙන විදිහ ගැන. ඉතින් බලන්න මේවා ඔයාගේ ළඟත් තියෙනවා නම් ඔයත් බුද්ධිමත් කෙනෙක් තමයි.